ආයිබුවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ඊයේ දිනේදී මෙවර 20 ලෝක කුසලානේ සුපිරියට දිනයක වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවන තරගයේ නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වුණා. කෙසේ වෙතත් එම තරගෙන් ලකුණු 61ක දරුණු පරාජයක් අත් කර ගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 20 ලෝක කුසලානේ නිල වශයෙන් ඉවත්ව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් විසින් දැක්වූ දුර්වල පිතිකරණ විලාසය මේට ප්‍රධානතම හේතුව බවට පත් වූ බවට තමයි බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබුණේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකින් අතරින් එකම හොඳම ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්වන්නේ කමින්දු මෙන්ඩිස් පමණයි. ඔහු පන්දු 23කදී ලකුණු 31ක් වාර්තා කර ගැනීමට සමත්ව තිබෙනවා. අනිකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු අතරට පැමිණීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. එහිදී තරගයේ අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩා පිටියේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළ කළ ප්‍රකාශයකට ක්‍රීඩා පිටියේ සිටි ප්‍රේක්ෂකයින් විරෝධය පළ කරන ආකාරය අපිට දැක ගැනීමට හැකියාවක් ලැබුණා. එහිදී දසුන් ශානක මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ අපිට ඕනුනේ යාළව ලකුණු 130කට වඩා අඩුවෙන් තියාගන්න. ඒ වුණාට අපේ හොඳම පන්දු යවන්නන්ට පන්දු දුන්න වෙලාවෙත් සැන්ට සහ කොළ හොඳට පන්දුවට පහර දුන්නා. එයාලට ක්‍රෙඩිට් එක යන්න ඕනේ. අපි හොඳින් පන්දු යවුවා. නමුත් හැම වෙලේම හොඳින් පන්දු යවුවේ නැහැ. නවසීලන්ත ක්‍රීඩකයෝ අපිට කරන්න බැරි වෙච්ච දේ කළා. අපිට තව එක් තරගයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ තරගෙන් හොඳින් ඉවර කරන්න ඕනේ. මුල් පෙළ ක්‍රීඩකීන් ටිකක් වගකීමක් අරගෙන ගහන්න ඕනේ. අපිට එක්කෙනෙක් දෙන්නෙක් මත යැපෙන්න බෑ. හැම ක්‍රීඩකයාම ලකුණු ගහන්න ඕනේ. සහ ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දසුන් ශානක පවසා තිබෙන්නේ මෙම තරගයේ පරාජයට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඍණාත්මක තත්වයට අද දමන ක්‍රීඩා මාධ්‍ය බවයි. කෙසේ වෙතත් මෙම දසුන් ශානකගේ ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් ඊයේ දිනේ ක්‍රීඩා පිටියේ සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඔහුට හූ කියමින් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමද කැපී පෙනෙන කාරණයක් බවට පත්ව තිබෙනවා. ඉතින් දසුන් ශානක ශ්‍රී ලංකා නායකයා විදියට ඊයේ දිනේදී පන්දු 5කදී ලකුණු 3ක් පමණයි වාර්තා කරගන්නේ පිටිකරුවෙකු විදියට. ඊට අමතරව ඔහු පන්දු යවන්නෙකු විදියට ඊයේ දිනේදී පන්දු යවුවේ නැහැ. කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නවසීලන්ත නායකයා නවසීලන්ත කණ්ඩායම ලකුණු 84කට කඩලු 6ක්ව තිබුණු අසීරු අවස්ථාවකදී ක්‍රීඩා පිටියට පැමුණ ඔවුන්ගේ කණ්ඩායම ඉතාමත් හොඳ ලකුණක් කරා රැගෙන යමින් පන්දු 23කදී ලකුණු 47ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පන්දු යැවීමේදීත් ඉතාමත් හොඳින් ඔහු පන්දු යැවීමේ කාර්යය කරනවා. ඉතින් මේ ආකාරයට තමන්ට ලැබෙන වගකීම හොඳින් ඉෂ්ට කරන නායකයෙකු සිටියේදී දසුන් ශානකගේ මෙම ප්‍රකාශය පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදිහට ඔයාලට හිතන දේත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන නැත්නම් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු එසේනින් දැනගන්න subscribe කරලා දිගටම රැඳිලින්න අපේ YouTube channel එකත් එක්ක.